අර නෙතූදුව කාත් එක දයියේ ගෙදර එන්නේ ආකාශ් බයික් එක ගෙමිදුලට හරවද්දී ජානකගෙන් එසේ විමසුවේ නදීෂායි. මම දවසක් නංගිට කිව්වේ මම අඳුරන මහත්තයෙක් ඉන්නවා කොළඹ. එයාගේ පුතාට මෙහි කන්නංගර ඉස්කෝලේ පත්වීම හම්බ වෙලා තියෙන්නේ. අපේ ගෙදර නවතින්න එනවා කියලා. අන්නේ දරුව තමයි මේ. දැන් චූටි නංගි හිටියටත් වඩා ලස්සන වෙලානේ නේද අම්මා. හරියට නිකන් පූජා උමාශංකර් වගේ. එසේ පවසා නිශාන් ඉදිරිපසට වී ඔවුන් පැමිණෙන අයුරු බලා සිටියේය. ඒ වුණාට අයියේ අද කාලේ කොල්ලන්ව විශ්වාස කරන්න බෑනේ. නෙතූදුවව එහෙ මෙහෙ යවන්න එපායි කොල්ලා එක්ක. අයියටමයි හරි නැත්තේ. ඔව් ඔය එක එක එවුන් මෙහෙ ඇවිත් නටන්න ගත්තොත් කඩනවා අඬු. මේ ඇවිල්ලා ඉන්නේ පොඩිසාදයා. කාගෙද දන්නේ නැහැ අඬු කඩන්න හදන්නේ. නෙතූ තම ඇස් කොනින් ඔවුන් දෙස බලා එසේ සිතමින් පැමිණියාය. නැන්දේ කොහොමද ඉතින්? නෙතූ මවාගත් සිනාවකින් ඔවුන් ඇමතුවාය. හොඳින් ඉන්නවදුවේ? මගෙන් නෙවෙයි පොඩි අයගෙන් එපැයි අහන්න කොහොමද කියලා. අවුරුදු 7කින්නේ මේ දකින්නේ. නදීෂා මද සිනාවක් පෑවාය. කොහොමද ඉතින් චූටි? අපිම අහන්න ඕනන්නේ සැපදුක්. කොහෙද මේ ගිහින් එන්නේ? මම ගියා ලයිබ්‍රරි එකට. නැන්ද මොනවද අපි එනවා දැකලා තාත්තා එක්ක කතා කළේ. දුව ගැන තමයි ඉතින්. ඇහැට කනට පේන්න ඉන්නකොට කොල්ලන්ගෙන් පරිස්සම් කරගන්න එපැයි. අපෝ මන්නම් ඕවට අහු වෙන්නේ නම් නෑ ඉතින්. මේ ඉන්නේ අපේ එළියේ කාමරේ නැවතිලා ඉන්න අයියා කෙනෙක්. නම ආකාශ්. එයා මෙහි ඉස්කෝලේ ගණන් සර් කෙනෙක්. ඇය එසේ නොනවත්වා පවසා තම නැන්දනිය හා මදහස පෑවාය. පසුදා සවස් යාමේදී නෙතූ ඡායා නවකතා පොත රැගෙන මිදුලේ කෙළවරට වන්නට තිබූ ගස් සෙවණේ වූ බංකුවෙහි ඉඳගත්තේ. එය කියවීමේ අදහසින්ය. පිටු 5-6ක් කියවූ ඇය එහි අකුරු අතර අතරමං විය. ලස්සනයිද කතාව? ඇසුණු ඒ හඬින් නෙතූ තිගැස්සී ඉදිරියේ බැලුවාය. පොඩි අයියා ඔයා කායිකේ සද්දයක්වත් ඇහුනේ නෑනේ. කොයි වෙලේද ආවේ? සද්දේ කොහේ ඇහෙන්නේද? ඔයා හිටියේ ඔය පොත ඇතුළේනේ. ඇයි ඉතින් මේ හදිසියේ මෙහෙ ආවේ? මට ඉතින් මෙහෙ එන්න හේතු ඕනේ නෑනේ. කාගෙන්වත් අවසර ගන්න ඕනත් නෑ. මේ අපේ අම්මගේ ඔයාගේ තාත්තගේ මහගෙදර. ඉතින් මට ඕන හැම වෙලාවෙම මම මෙහෙ එනවා. කොහොමත් ඔයාව බැන්දම මේවත් මගේනේ. මොකක්? කවුද කිව්වේ මම ඔයාව මැරි කරනවා කියලා? ඒව ගැන ඔයා කොහොමද ඔහොම කතා කරන්නේ? මම මැරි කරන්නේ මට ඕන කෙනාව. නෙතූ ඔහු දෙස බැලුවේ උකුසු ඇසිනි. ඒක මමයි අම්මයි ඔයාගේ තාත්තත් එක්ක කතා කරගන්නම්. එතකන් අර ගෙදර ඉන්න එකත් එක්ක රවුම් ගහලා මට අහු වෙන්න එපා. නිශාන් එසේ පවසා ගෙටගොඩ නොවීම කායකට නැග පිටත් විය. දුව නෙතූ එන්න කෑම කන්න. අනේ අම්මා අද නම් මට තාම බඩගිනි නැහැනේ. තාත්තා ඔයා අම්මා එක කන්න. මම පස්සේ කන්නම්. ඒ මොකද නෙතූ හවසින්දම් මොනාද ඔයා ඔය කාමරයට වෙලා කල්පනා කරන්නේ? ලලිතා කර්ටන් එක මෑත් කර ඇයගෙන් විමසීය. මුකුත් නෑ අම්මා. මගේ හිස ටිකක් කියනවා. ඒකයි. ඉතින් ළමයෝ ඔහොම ඉන්නේ. කාලා පැනඩෝල් 2ක් බොන්න. මම පැලස්තරයක් දාන්නම්. හරි එහෙනම් අම්මා කාලා මට කවන්න. අනේ අම්මා මට මෙහෙම ඉන්න දෙන්න චුට්ටක් දැන්. ඇය බැගෑපත් ලෙස තම මවට පැවසීය. දුව මොනවද කියන්නේ ලලිතා? ජානක පිඟානට බත් බෙදා ගන්නා අතරතුර එසේ විමසීය. එයාගේ හිස ටිකක් කියනවලු. මට කාලා එයාට කවන්නලු. ඇඳේ හාන්සි වෙලා ඔය ඉන්නේ. මම ඉතින් එහෙම ඉන්න දුන්නා. ලලිතා එසේ පවසන අතරතුරදී ආකාශ්ද කෑම මේසයට පැමිණ අසුන් ගත්තේ ආහාර ගැනීම සඳහායි. ලලිතා විසින් පිළියෙල කර තිබූ පොල් සම්බෝල, අල බැදුම්, සැමන් සහ ගොටුකොළ සම්බෝල සුදු කැකුළු හාලේ බතට
යහමින් බෙදාගත් ආකාශ් උණු උණුවේම එහි රස බැලුවේ. හොඳ සුවඳක් එයින් ඔහුට දැනුණ හේයිනි. ගොටුකොළ සම්බෝල තව බෙදාගන්න පුතේ. උඹල කඩත් දාලා හදලා තියෙන්නේ. මේවා කොච්චර කෑවත් කමක් නෑ. ಗುಣ කෑමනේ. ලලිතා එසේ පවසා ගොටුකොළත් සැමන් කරිත් නැවත වරක් ඔහුට පිළිගැන්විය. ලලිතා විසින් අනා කැව් බත්ගුලි ඔහේ කන්නං වාලේ කෑ නෙතු ඇඟපත සෝදා ඇඳට ගොඩ වුවද නින්ද ඇය කරා පැමිණියේ නැත. නළලේ දමා තිබූ පැලැස්තරයද ඉවත් කළ ඇය ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරලි පෙරලි කල්පනා කරන්නට විය. අනේ දෙවියනේ මගේ ජීවිතේට තව ඉස්සරහට මොනව වෙයිද? ඇත්තරම මට පොඩි අයියව මැරි කරන්න වෙයිද? මම අකමැති කෙනෙක්ව කොහොමද එහෙම මැරි කරන්නේ? නෑ නෑ මම බොරුවට කලබල වෙන්නේ. මගේ තාත්තා කීයටවත් ඒකට කැමති වෙන්නේ නෑ. ඔව් මට ඒක විශ්වාසයි. එසේ සිතා නෙතු හනිකට ඇඳෙන් බැස කාමරයේ ලයිට් එක දැල්වා ජනේලය විවෘත කළේ සසල වූ ඇගේ සිත නිවා සනසවාලීමට හැකි වූ තාරකාවන් දෙස බැලීමටයි. ඔයාලා මගේ channel එකේ තියෙන කතා කියවන්න කැමති නම් මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. තරු පොකුරු දෙකක් එකට තියෙනවා. ඇත්තටම මේ රෑ අහස කොච්චර ලස්සනද? මම මට දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් හැම දෙයක්ම කිව්වේ මේ රෑ අහස දිහා බලන්. තරු දිලිසෙද්දී මාත් එක්ක කතා කරනවා කියලා මම හිතුවේ. අදටත් ඒ හැඟීම එහෙමමයි. මම මේ ගෙවන ජීවිතේ ඒ විදිහටම ඉස්සරහටත් ගෙවන්න පුළුවන් හදවතක් මට මුණ ගැහුනොත් මං එයාට මටත් වඩා ආදරේ කරයි. හැබැයි ඔන්න එතකොට නම් මම ඔයාලට වඩා එයාට ආදරේ කරනවා හොඳේ. අනේ මට ඇත්තට මෙහෙම කෙනෙක්ව මුණ ගැහෙයිද? නැත්තම් ඒ වගේ අවංක හිත් තියෙන කොල්ලෝ ඉන්නේ නවකතා පොත් අස්සේ විතරයිද? මට තේරෙන්නේ නැහැ. හැබැයි මොන දෙයක් වුණත් මම කීයටවත් පොඩි අයියව නම් බඳින්නේ නැහැ. ඇය එලෙස සිතමින් අහස දිහා බලාගෙන පැය කිහිපයක්ම සිටියේ හරිම සැහැල්ලු හිතකින්ය. ආකාශ් සර්, ආකාශ් සර්. ඔයා කවුද? මම විහංසා හල්වල කන්නංගර ඉස්කෝලේ උගන්වන්නේ. ආකාශ් සර් ඉස්කෝලේ ගියාද? ඔව් ගියා. හරි එහෙනම් මම යන්නම්. කවුද දුව ආවේ? එලෙස පවසාගෙන ඉදලත් අතැතිව ගෙමිදුලට පැමිණියේ ලලිතායි. විහංස කියලා මිස් කෙනෙක් අම්මා. ආකාශ් අයියව ඇහුවේ. මම කිව්වා එයා ගියා කියලා. අද සකූදුවයි මිනුල් පුතා ඉස්කෝලේ යන්නේ නෑ කියලා උදේ පණිවිඩය එවුව නිසා ආකාශ් පුතා අද බයික්ෙන් ගියේ. දැන් නම් ගිහිනුත් ඇති. ඒ දරුවා එන්නේ නැත්තේ ආකාශ් පුතා එක්ක යන්න වෙන්නේ නැති. එක ඉස්කෝලේනේ. අනේ කවුද දන්නේ අම්මා ඕවා? ඇය එසේ පවසා ගෙට ගොඩ විය. යන යන හැම තැනම කෙල්ලොද කොහෙද? ගෙවල් වලටත් එන්න අරන් දැන්. එයාගේ ගෙදර වගේ. කසාද බැඳලත් මෙහෙම ඉඳීද දන්නේ නැහැ. හොඳ දෙකක් කියනවා. මම අද කනේ ඇඟිලි ගහ ගන්නත් එක්ක. ඉන්නකෝ. අම්මා මම පොඩ්ඩක් කඩේටත් ගිහින් මිනුල්ලගේ ගෙදරටත් ගිහින් ඉක්මනට එන්නම්. හොඳ අම්මා වගේ තවල්ට රසට උයලා තියන්න. එසේ පවසා නෙතු ලලිතාගේ ගෙල වටා දෑත් යවා ඇයව තම කම්මුලට ලංකර දඟකාර ලෙස සිනාසෙමින් දිව ගියාය. අවුරුදු 23ක කෙල්ලෙක් යසයි අම්මට කියලා යන දේ. හනේ ඇත්තමයි මේ කෙල්ලව කොහොම කසාද බන්දලා දෙන්නද කියලා. ඇය එසේ තමාටම පවසා ගනිමින් මිදුල නැවත අතු ගන්නට පටන් ගත්තාය. තවත් කොටසකින් හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.